කියලා හිතෙනවා. මාසෙකින් vlog එකක් ගෙනව ඔන්නාද. ඒකත් විශේෂම දවසක් මට. සැප්තැම්බර් මාසේ ඉඳන් මේ 30 වෙනකම්ම ඉතාලි භාෂා පන්තියකට ගියා. ඒකේ අවසාන දවස් තමයි මම අද මේ vlog එකකින් මගේ channel එකට එකතු කරගන්නේ. මම ඊට කලින් vlog එකකින් ගෙනල්ලා නැහැ මම යන ක්ලාස් එක. ඉතින් අද වීඩියෝ එකේ ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ඉගෙන ගන්න ආව ඉස්කෝලේ. ජනවාරි වෙනකන් ගොඩක් රටවල කට්ටිය ආවා. අපි ඔක්කොම 10ක් විතර හිටියා. කොහොම හරි එක්කෙනායාලගේ පෞද්ගලික කාරණාත් එක්කම එක්කෙනා නැතුව ගියා. කොහොම හරි මමයි තව මැඩගස්කර් වලින් හිටපු එක්කෙනෙකු විතරයි හිටියේ. අද අවසාන දවසින්ද අපි පොඩි පාටි එකකුත් දැම්මා. Wow. Perché 1 hour later. තව දෙයක් කියන්න බැලුනේ අද මං ඇඳගෙන ආවේ මමම ගොතලා මමම මහපු ගවුම. දැන් සමයක පටන් ගත්තේ හින්දා මාර රස්නේ. දැන් ඉතින් ගහක් යට තමයි ඉන්න තියෙන්නේ ඉවනකට. නැත්තම් අය පාරේ යන්න බෑ මාර රස්නයක්. ඒක පිච්චෙනවා ඇඟ. ඉතින් මං බන්නේකුත් අරගෙන ආව කන්න. ගහක් යට මෙතන හුතු බංකුත් තිබ්බා. කවුරුත් හිටියෙත් නැහැ. හොන්ට ඉඳගෙන කාලා පැයක් විතර මං හිටියා. 1 hour later. ඉඳලා අයිස්ක්‍රීම් එකක් කන්නාව. ඒකත් කිසිම රසක් නැහැ. කොහොම වුණත් කමක් නැහැ. ඉතින් 35ට හොඳයිනේ කියලා අපි ඒකත් අරගෙන ගියා ඉඳ ගන්න. මගේ channel එකේ තියෙනවද පොත් කියවන අය? දැන් කියවන නිල් කටුඩු. ඊට කලින් කියව ටොක්සික්, ලොවීනා, මන්දෝදරි ඒ පොත් තුනම කියවුවා. දැන් මේක පටන් ගත්ත විතරයි. හරි ලස්සනයි. ඉතින් මේක කියවන ගත්තාම පොත නවත්තන්න හිතෙන්නේ නැහැ. 1 hour later. ඒ වගේම තමයි දැන් මේ වීඩියෝ එකේ විනාඩි 6ක වීඩියෝ එකක්. ඊට වැඩි අපි සුපර් මාකට් එකට ගියා. ඉතින් ඒ වගේ ඒවා වීඩියෝස් කරේ නැහැ. මොකද ඒවා කලින් කරලා තියෙන හින්දා. ඉතින් අද වීඩියෝ එකේ අවසාන විනාඩිය මම තාත්තා මතක් කළා. ඉටිපන්දමකුත් පත්තු කරන්නව පල්ලියට. මොකද 28 වෙනිදා තාත්තගේ උපන්දිනේ. එයා දැන් නැතිලා මාස 8කුත් වෙනවා. ඉතින් ඒවත් මතක් කරලා ඉටිපන්දමකුත් පත්තු කරලා අද දවසේම තමයි ඉවර කරේ. in quel tempo mentre Gesù partiva da Gerico insieme ai suoi discepoli.
හරි එහෙනම් ඊළඟට shopping vlog එකක් බලමු. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මාත් එක්ක මේ වෙනකන් ඉඳලා හිටියට. bye.